ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවනේ ගුරු විභාගය ගැසට් කරලා තියෙනවා. ඉතින් ගුරු විභාගයට අදාළව අලුත්ම කාලීන ප්‍රශ්න වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම ඉස්සරහට වීඩියෝ එකක් දැම්මම notification එකක් එන්නේ. ඔයගොල්ලන් subscribe කරාට අමතරව bell icon එක click කරොත් විතරයි. එහෙනම් bell icon එක click කරලා තියාගන්න. හරි වැඩි වෙලා යන්නතු අපි පටන් ගමු. අද ගුරු විභාග සම්බන්ධ සාමාන්‍ය ධර්ම එක කොටස. ශ්‍රී ලංකාවේ රජයේ ඉස්කෝල පද්ධතිය ඒක ඇත්තටම කොයි වගේ දැවැන්ත ජාලයක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? අද අපි නිල සංගණන දත්ත අරගෙන මේ සංකීර්ණ පද්ධතිය ඇතුළතම ගිහින් බලමු. මුලින්ම බලන්න මේ සංඛ්‍යාව දිහා. මිලියන 3.8කටත් වැඩි. මේ තමයි අපේ රටේ රජයේ පාසල් වල ඉගෙන ගන්න මුළු ළමයි ගණන. රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක්. අපි අද විග්‍රහ කරන්න යන මේ මුළු පද්ධතියේම හදවත තමයි මේ දැවැන්ත සංඛ්‍යාව. හරි එහෙනම් අපි මේ කතාව තව ටිකක් ගැඹුරට හරලා බලමු. මේ ලොකු ශිෂ්‍ය සංඛ්‍යාව පිටිපස්සේ තියෙන්නේ පාසල් සහ ගුරුවරුන්ගෙන් හැදුණු අති විශාල යටිතල පහසුකම් ජාලයක්. මේ මුළු පද්ධතියම හිටගෙන ඉන්නේ ප්‍රධාන කණු තුනක් උඩ. පාසල් 10000කටත් වඩා ශිෂ්‍යයන් මිලියන 3.8ක් සහ මේ හැමදේම කරගෙන යන ගුරුවරු 238000කටත් වඩා. මේ තුන එකතු වුණාම තමයි මේ දැවැන්ත අධ්‍යාපන යන්ත්‍රය වැඩ කරන්නේ. ඉතින් වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ මෙච්චර ලොකු මෙච්චර සංකීර්ණ පද්ධතියක් කොහොමද සංවිධානය කරන්නේ? කවුද මේක පාලනය කරන්නේ? අපි ඒ ගැන හොයලා බලමු. ශ්‍රී ලංකාවේ රජයේ හැම ඉස්කෝලයක්ම පාලනය වෙන්නේ මූලික ක්‍රම දෙකකට. ඒ කියන්නේ මේකේ පාලන මට්ටම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික පාසල්. මේවා කෙලින්ම මධ්‍යම රජයෙන් පාලනය වෙන්නේ. ගණනින් අඩු වුණාට ගොඩක් වෙලාවට රටේ ප්‍රසිද්ධම ඉස්කෝල වෙන්නේ මේවා තමයි. දෙවෙනි එක ඒ වගේම ලොකුම කොටස තමයි පළාත් පාසල්. නමෙන්ම කියවන්න වගේ මේවා පාලනය කරන්නේ අදාළ පළාත් සභාවෙන්. ඒ කියන්නේ කලාපීය මට්ටමින් තමයි වැඩ ටික වෙන්නේ. මේ chart එක බැලුවම කතාව හරිම පැහැදිලි නේද? බලන්න මුළු පාසල් පද්ධතියෙන්ම 96%ක්ම පළාත් පාසල්. ජාතික පාසල් කියන්නේ 4%කටත් අඩු පොඩි කොටසක් විතරයි. ඒ කියන්නේ පද්ධතිය කොඳුනාරටලම පළාත් පාසල් තමයි. හරි අපි දැන් පාලනය කරන විදිහ ගැන දන්නවා. දැන් අපි බලමු මේ ඉස්කෝල මොන වගේ වැඩද කරන්නේ. ඒ කියන්නේ ඒවයේ ක්‍රියාකාරීත්වය අනුර කොහොමද බෙදෙන්නේ කියලා. හරි. පාසල් වර්ග වෙන්නේ මෙන්න මෙහෙමයි. 1AB කියන්නේ උසස් පෙළ සයන්ස් ඇතිළුව හැමදේම තියෙන සම්පූර්ණම ඉස්කෝල. ඊළඟට 1C උසස් පෙළ තියෙනවා හැබැයි සයන්ස් නෑ ආර්ට්ස් කොමර්ස් වගේ විෂයන් විතරයි. Type 2 කියන්නේ සාමාන්‍ය පෙළ වෙනකම් ඒ කියන්නේ 11 වසර වෙනකම් විතරයි. Type 3 කියන්නේ ප්‍රාථමික පාසල්. 5 වසර ශිෂ්‍යත්වයට ළමයි ලෑස්ති කරන තැන. මේක ළමයිගේ අධ්‍යාපන ගමනේ විවිධ පියවරවල් වගේ. මේ සංඛ්‍යා දිහා බැලුවම පේනව නේද මේ මුළු පද්ධතියේම අතිවාරම මොකක්ද කියලා. ඒ තමයි ප්‍රාථමික, ඒ කියන්නේ Type 3 පාසල් සහ Type 2 පාසල්. රටේ වැඩිම ඉස්කෝල ගාණක් තියෙන්නේ මේ වර්ග දෙකේ. හොඳයි. දැන් අපි පද්ධතියේ සැකිල්ල, ඒ කියන්නේ ව්‍යුහය ගැන දන්නවා. දැන් අපි මේ ගොඩනැගිලි ඇතුලේ ඉන්න මිනිස්සු ගැන කතා කරමු. ඒ කියන්නේ ළමයි සහ ගුරුවරු ගැන. දැන් බලමු දත්‍ර වලින් මොනවද කියන්නේ කියලා මේ ඉස්කෝලේ ඇතුලේ ඉන්න අරගෙන. මින් ඇත්තම පුදුම හිතෙන දෙයක්. මුළු ශිෂ්‍ය ජනගහනය ගත්තම ඒ කියන්නේ මිලියන 3.8ක් ස්ත්‍රී පුරුෂ අනුපාතය බලන්න. පිරිමි ළමයි 49.5%යි, ගැහැණු ළමයි 56.5%යි. ඒ කියන්නේ හරියටම වගේ 50ක් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේදී පුදුම සමතුලිතතාවයක් තියෙන්නේ. හැබැයි අපේ ගුරුවරු පැත්තට හැරුණ ගමන් මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත පෙරෙනවා. බලන්නකෝ ගුරුවරුන්ගෙන් 70%ක්ම කාන්තාවන්. පිරිමි ගුරුවරු ඉන්නේ 23%ක් වගේ පොඩි ගාණක්. ළමයින්ගේ 50-50 සමබරතාවයයි ගුරුවරුන්ගේ මේ තත්ත්වයයි අතර තියෙන ලොකු පරතරයක්. හරි දැන් අපි මේ ලොකු චිත්‍රයෙන් පොඩ්ඩක් මිදිලා පන්ති කාමර මට්ටමටම බහිමු. බලමු එතන අත්දැකීම් ගැන දත්ත මොනවද කියන්නේ කියලා. මේ බලන්න. එකම පද්ධතියක තියෙන අන්ත දෙකක්. එක පැත්තකින් ළමයි 50කටත් අඩු පුංචිම පුංචි ඉස්කෝල 5000කටත් වැඩියෙන්. අනිත් පැත්තෙන් ළමයි 4000කටත් වඩා ඉන්න දැවැන්ත මෙගා ඉස්කෝල. හිතා ගන්න පුළුවන්ද මේ තැන් දෙකේ ඉගෙන ගන්න එක කොච්චර වෙනස් අත්දැකීමක් වෙන්නේ නැද්ද කියලා? මේ වෙනස තේරුම් ගන්න තියෙන හොඳම මිනුමක් තමයි ශිෂ්‍ය ගුරු අනුපාතය. ඒ කියන්නේ එක ගුරුවරයෙක්ට ළමයි කීයක් බලා ගන්න තියනවද කියන එක. අර අපි කතා කරපු පුංචිම ඉස්කෝලවල එක ගුරුවරයෙක්ට ඉන්නේ ළමයි 5 දෙනයි. 5යි. ඒ කියන්නේ කොච්චර පෞද්ගලික අවධානයක් ලැබෙනවද? හැබැයි අනිත් පැත්තට ගියාම අර දැවැන්ත ඉස්කෝලවල එක ගුරුවරයෙක්ට ළමයි 23 දෙනෙක් බලා ගන්න වෙනවා. 23ක්.
ඒ කියන්නේ අර පොඩි ඉස්කෝලේ වගේ 5 ගුණයකටත් වඩා වැඩි. අත්දැකීම් දෙක කොච්චර වෙනස්ද කියලා දැන් පැහැදිලි නේද? ඉතින් මේකෙන් එක දෙයක් හරිම පැහැදිලි. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය කියන්නේ එක විදිහක දෙයක් නෙවෙයි. එක පැත්තකින් 5ට 1 වගේ අනුපාත තියෙන තැන්, අනිත් පැත්තෙන් 23ට 1 වගේ අනුපාත තියෙන තැන්. මේ අන්ත දෙකම එකට කළමනාකරන එක තමයි මේ පද්ධතියේ විශේෂත්වය. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නය තමයි මේක. මෙච්චර විශාල, මෙච්චර විවිධාකාර ව්‍යුහයක් තියෙන පන්ති කාමර අද්දකීම් අතින් අහසට පොළව වගේ වෙනස් තැන් තියෙන මේ පද්ධතිය කොහොමද එක ජාතික පද්ධතියක් විදිහට සාර්ථකව පවත්වාගෙන යන්නේ? සමහර විට ඒක තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ තියෙන ලොකුම අභියෝගය, ඒ වගේම ලොකුම සාර්ථකත්වය.